සුබ දවසක් සියලු දෙනාටම. මම කලින් වීඩියෝ එකක සඳහන් කරා මේ සියලු ආගම් බොරු කියන එක. එතකොට මේ සියලු ආගම් බොරු කියලා කිව්වට මම කවුද? මම මෙහෙම කියන්නේ සහ කියන එක මම චුට්ටක් පැහැදිලි කරනවා. මම කවුද කියනවා නම් මම නිල්ලඹ සමාහිත ස්වාමීන් වහන්සේ. එහෙම තමයි දැන් පෙනී ඉන්නේ. හරිද? එතකොට මේකෙදී තියෙන්නේ දැන් මම නිල්ලඹ සමාහිත ස්වාමීන් වහන්සේ කියපුවාම ඒක ආවේ කොහොමද? ඒක අපි චුට්ටක් පැහැදිලි කරගමු. මේ ඒක ආපු තැනක් තමයි මට ඒ කියන්නේ මාව පැවිදි කරනකොට මේ මට දෙනව නමක් නිල්ලඹ සමාහිත කියලා. එතකොට මම ඒක පිළි අරගෙන ඒ විදිහට ජීවත් වෙනවා. එතකොට ඒ විදිහට ජීවත් වෙනකොට දැන් මම නිල්ලඹ සමාහිත හාමුදුරුවෝ. එතකොට ඔයාලා ජීවිතේ හැම මොහොතකම කරන්නේ මේ කවුරු හරි කියන එකක් ඒ විදිහට පිළිගන්නවා. මොකද ඔයාලා මොන විදිහට හිටියත් ඔයාලා ඔය කවුරු හරි කීප එකක් තමයි පිළි අරගෙන තියෙන්නේ. මොකද අම්මා කිව්වා ඔයාට පුතේ ඔයාගේ නම මේක කියලාවල ඔයා ඒක ඒ විදිහට පිළිගත්තා. එතකොට ඔයාලා කැමති උනත් අකමැති උනත් ඔයාගේ කියලා කිව්වෙන් පස්සේ ඒක ඔයාලා පිළිගන්නවා. එතකොට මේකදී මම ඔයාලට පැහැදිලි කරන්නේ බලන්න ජීවිතේ මොනවා හරි ඒ කියන්නේ කවදා හරි කොතන හරි ඔයාලට ඇහිච්ච දෙයකින් තමයි ඔයාලා මේ ලෝකෙ දිහා දකින්න උත්සාහ කරන්නේ. ඒක නිසා එහෙම අර කවුරු හරි කියපු නිසාවත් මේ කවුරු හරි කියන නිසාවත් මේක පිළිගන්නේ නැතුව ඔයාලගේ ඔයාලගෙන් විමසන්න. ඔයාලගෙන් විමසන්න කියන්න හේතුව තමයි නැත්තම් එහෙම ඔයාලා හැම වෙලේම ඉන්නේ කාගේ හරි මතයකට යට වෙලා. ඒ කියන්නේ තව කෙනෙක් උසස් කරලා ඔයා පහත් වෙලා. එතකොට මේ තව කෙනෙක් උසස් කරලා ඔයා පහත් වෙනකොට ඔයාට හිතන්න පුළුවන් චින්තන ශක්තිය වාගේ නැති වෙලා යනවා. එතකොට ඔයාට හිතන්න පුළුවන් ඒ කියන්නේ ලොකු පරාසයක් තියෙනවා. නමුත් ඔයා ඒ පරාසයෙන් අයින් වෙලවල පොඩි තැනකට කොටු වෙනවා. එතකොට මේ පොඩි තැනකට කොටු වෙන එක තමයි ඒ කියන්නේ පොඩි තැනකට කොටු කරන එකක් තමයි ආගම කියලා කියන්නේ. එතකොට ඒක වෙන්නේ කොහොමද? දැන් ඔයා හිතන්න බලන්න කෙනෙක් කියවනවා නවකතාවක් කියවනවා. ඒ නවකතාව කියවගෙන යනකොට මේ ඒකේ චරිත බවට පත් වෙනවා. නවකතාව ඇතුළේ ඉන්න චරිත බවට පත් වෙනවයි කියවන කෙනා. එතකොට මේ ඒ නවකතාව ඇත්තම වගේ විදිහටත් තේරෙනවා. හැබැයි මේ ඒ නවකතාව ලියපු කෙනාගේ ඇතුලේ ආපු සිතුවිල්ල තමයි නවකතාවකට පෙරලලා තියෙන්නේ. එතකොට ඒක හරිම එකද? ඒක හරිම එක කියන්නේ මොකද්ද තියෙන ඒ කියන්නේ මොකද්ද ඒක හරිම එක කියලා කියන්නේ මේ ඒ කියන්නේ හරි හෝ වැරදි කියලා වෙලා කියන්නේ කොහොමද? එතකොට අපිට ඒක කියන්න බෑ. ඔයාලගේ ඒ කියන්නේ විමසලිවන්ත භාවය නැති වුණොත් එහෙම විමසන ස්වභාවය නැති වුණොත් එහෙම ඔයා gediya පිටින් දැන් මාව ප්‍රශ්න කරන්න කිසිම ඒ කියන්නේ ඒකට කිසිම තර්කයක් නැහැ. ප්‍රශ්න කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. එතකොට ඒකෙදී වෙන්නේ මේ කියන එක පිළිගන්නවට වැඩිය ප්‍රශ්න කරන එකයි වැදගත් වෙන්නේ. ප්‍රශ්න කරන එක තමයි වැදගත් වෙන්නේ ඔයාලට. නැත්තම් එහෙම ඔයාලා මේ කියව එක එහෙමද කියලා වල්ලා දැන් මේ එහෙමම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ පැවතිලාම තියෙන්නේ කවුරු හරි කීප එකක් විශ්වාස කරගෙන තමයි අපිට මේ ලෝකයක් හැදිලා තියෙන්නේ. එතකොට මේකේ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා කියලා කියන්නේ අපි ඒ කියන්නේ නිකන් හිතලා ඒ කියන්නේ ඔයාලා හිතලා බලන්න හරිද? හිතලා බලන්න ඔයාලට ඒ කියන්නේ දැනෙන ස්වභාවයක් තියෙනවා. මේකේ අපි සාමාන්‍ය කියන්නේ මම නෑ කියලා කියන්න පුළුවන්, මම ඉන්නවා කියන්න පුළුවන්, මම ඉන්නවද නැද්ද කියලා දන්නෙත් නෑ කියන්න පුළුවන්. හරිද? ඒ වගේ ටිකන් අර ගැලවිලා යන උත්තර කියන්න පුළුවන්. එතකොට මේකෙදි කියන්නේ මම හිටියත් නැතත් ඔයාලට දැනෙන ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සෙන්සස් පහක් කියලා වල. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන
කියලා සෙන්සර් 6ක් තියෙනවා. ওই 6ට දැනෙන ස්වභාවයක් තියෙනවා මේ වෙලාවේ. මේ වෙලාවේ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඒ විදිහට තියෙනවා. හරිද? එතකොට ඒක මේ ඒ විදිහට පිළිගන්නේ නැතුව අපි හදන්නේ ඒක නැති කරලා ඒක වෙනම ලෙවල් එකකට යන්න. එතකොට වෙනම ලෙවල් එකකට යන්න උත්සාහ කරන හැම වෙලාවෙම ඔයාලට මේ ජීවිතේ දැන් මිස් වෙනවා. මේ වෙලාව මිස් වෙනවා. ඔයාලා ඒ කියන්නේ කරන දේවල් වලින් ඔයාලට හැම වෙලේම මේ වෙලාව මිස් වෙනවා. අන්න ඒ වෙලාව මිස් කරගන්නේ අපි අර කාගෙන් හරි අහන කතාවකින්. ඒක නිසා කාගේවත් කතාවලට අහු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ හරියට දකින්න. හරියට දැක්කේ නැත්නම් ඔයාලා හැමදාමත් අඳුරේ තමයි ජීවත් වෙන්නේ. එතකොට තමන්ට ආලෝකයක් වෙන්න. තමන්ට ආලෝකයක් වෙන්න නම් මේ ඔය සියලු මත බෙමින් තියන්න වෙනවා. ඒක මොකද අපි ඇත්තටම දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නේ නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ දන්නේ නැති නිසා තමයි මේ අතරමං වෙලා ඉන්නේ. එතකොට මම ඔයාලට කලින් කිව්වා මේ පූජකයෝ කියන්නේ ඔක්කොම බොරු කියලා. පූජකයෝ කියන ඒ කියන්නේ පූජක කියන මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ බොරුව මත. හරිද? එතකොට පූජකයෝ විතරක් බොරු කියනවා නෙවෙයි. හරිද? ඔයාලා බලන්න පූජකයෝ සහ දේශපාලඥයෝ තමයි ලෝකේ පූජකයෝ සහ දේශපාලඥයෝ තනිකරම බොරු කරන්නේ. බොරුව වපුරනවා. එතකොට ඒ බොරුවට අහු වෙන මිනිස්සු පව්. ඒ කියන්නේ ඇත්තටම ඒ බොරුවට අහු වෙන මිනිස්සු පව්. ඒක නිසා තමයි කියන්නේ ඔයාලට විමසන්න කියලා. විමසන්න කියලා කියන්නේ ඕක මේ බෙල්ල පාළුවට ඔළුව තියෙන මිනිස්සුන්ට මේක කියනකොට ඒ කියන්නේ ගොඩක් අමාරුයි අපහසුයි. නමුත් මේක හරියට දකින්න ඔයාලා. දකින්න නම් Taman තුලින් දකින්න කියලා කියන්නේ. Taman තුලින් දකින්න නම් අර කියන මත ඔක්කොම බිමින් තියන්න ඕනේ. ඒක නිසා මේකෙදි හිත රිදීම් ඇති වෙයි. ගොඩක් අයගේ හිත රිදීම් ඇති වෙයි. හැම වෙලේම මම කියන්නේ මේ හිත රිදීම් වලට හරිද පුළුවන් ප්‍රශ්න කරන්න. ඒ කියන්නේ ප්‍රශ්න කරන්න පුළුවන් කිසිම ඒ කියන්නේ මම මතයක් කියනවා. මේකෙදි මම කියන මතය හරිද? ඒක මට හරිනේ. දැන් මම කියන මතේ මට හරි. දැන් එහෙම තමයි වෙන්නේ. දැන් හිතන්න බලන්න ඔයාලා දේශකයෝ 10 දෙනෙක් ගත්තොත් එහෙම 10 ආකාරයක් කියන්නේ. ඕකෙන් අපි මොකද්ද විශ්වාස කරන්නේ? තේරෙනවද? එයාලා දන්නේ නැති. හරිද? එයාලට තේරෙන්නේ නැති කෑල්ලක් තියෙනවා. හැබැයි ඒ දන්නේ නැති කෑල්ල දන්නේ නැහැ කියන තරම් කොන්දක් නැහැ. කොන්දක් නැහැ දන්නේ නැති කෑල්ල දන්නේ නැහැ කියන්නේ. එතකොට දන්නේ නැති කෑල්ල දන්නේ නැති ස්වභාවයෙන් පිළිගත්තොත් එහෙම හරිද? හැම කෙනෙක්ටම ගවේෂණයක් කරන්න පුළුවන් වෙනවා. නැත්තම් එහෙම කවුරු හරි කියන එකක් මේ පිළි අරගෙන ඒක පස්සේ ගිහිල්ලා එහෙම තේරුම් නැහැ. ඔයාලගේ මේ හැකියාවෙන් මේක තේරුම් ගන්න. එතකොට කාගේවත් සරණ යන්න එපා. ඒකයි මම කියන්නේ පුද්ගල සරණක් යන්න එපා. පුද්ගල සරණක් ගියොත් එහෙම අවසානට අතරමං එන්නේ ඔයාලමයි. තේරෙනවද? ඔයාමයි අසරණ වෙන්නේ. අන්න ඒක නිසා පුද්ගල සරණක් යන්නේ නැතුව මේක හොදට බලන්න. ඔයාලගේ ඇතුළට දැනෙන්නේ මොකද්ද? ඒ වෙලාවේ දැනෙන එක තමයි ඒ වෙලාවේ තියෙන්නේ. ඊට වැඩි එකක් ඇත්තටම මේකේ නැහැ. ඒ කියන්නේ ඒ දැනෙන ස්වභාවයට වැඩි එකක් ඇත්තටම නැහැ. නමුත් අපිට ඒ කියන්නේ හිතේ එක වෙලාවට එක සිතුවිලි හට ගන්නවා. එතකොට සිතුවිලි හට ගන්නවා එක ස්වභාවයන් වලටපත් වෙනවා. හැබැයි ඒවා නිත්‍ය ලෙස පවතින ඒවා නෙවෙයි. එතකොට මේකෙදි කියන්න ඕනි අපි හිතලා ඉපදුනෙත් නැහැ. අපි හිතලා මැරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේකේ ක්‍රියාවලියක් තියෙනවා. ඒක සිද්ධ වෙනවා. හැබැයි ඒ සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉන්න බැරිකමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉවසිලිමන්ත වාවේ බලාගෙන ඉන්න බැරිකමක් නිසා ඔයාලා හැම වෙලෙම කවුරු හරි කියන එකක් ඔස්සේ යන්න උත්සාහ කරනවා. අන්න ඒක නිසා ඒක කරගන්න එපා. ඔයාලගේ ජීවිතේ සතුටින් ගත කරන්න නම් ඔයාලා ළඟ තියෙන ඒ චින්තන හැකියාව යොදාගත යුතුමයි. ඉතින් සුබ දවසක් සියලු දෙනාටම ජය වේවා. අපි ඉස්සරහට කතා කරමු.